ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැම කෙනෙක්ම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ NVQ5 paper discussion series එකේ අලුත් වීඩියෝ එකක් එක්ක. මම දැනට discussion videos දෙකක් ගෙනලා තියෙනවා. 2022 සහ 2023 papers discuss කරලා තියෙනවා maths papers. ඊට අමතරව මේ paper එක ඉක්මනට CAL එකෙන් කොහොමද අපි හදපු උත්තර ටික verify කරගන්නේ කියලා මම වීඩියෝ දෙකක් ගෙනලා තියෙනවා. මෙන්න මේ වගේ CAL එක පාවිච්චි කරලා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. අපි අද බලමු 2024 දෙසැම්බර් paper එක කොහොමද කරන්නේ සහ පේපර් එකට කොහොමද උත්තර ලියන්නේ කියලා. මේකෙත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ටික ඔයාලට හදන්න නෑ. ඒ කියන්නේ out of syllabus දැන මේ ටික සහ මෙන්න මේ ටික probability ප්‍රශ්නෙත් out of syllabus. ඊට අමතරව වෙන මුකුත් නෑ කතා කරන්න දෙයක්. මේ ඔක්කොම ටික හදන්න තමයි තියෙන්නේ. අපි හදමු එහෙනම් මේ පේපර් එක. පළවෙනි ප්‍රශ්නේ matrices vectors matrices එතකොට මේකත් matrices නේ complex numbers සහ stat. එතකොට මේකත් stat ගානම තමයි right. එතකොට ඔක්කොම ටික හදමු අපි. මෙහෙමයි වැඩේ පටන් ගන්නෙ. අපි matrices වලින් පටන් ගමු. 2024 දෙසැම්බර් පේපර් එක. පළවෙනි ප්‍රශ්නේ matrices දෙකක් දීලා තියෙනවා A සහ B කියලා අපි ඒක ලියාගමු. A matrix එක සමානයි ඍණ 2 3 1 3 ඍණ 2 5 1 2 ඍණ 4. ඔන්න ඔය matrix එකක් තියෙනවා. මම හිතනවා පේනවා කියලා ඔයාලට. ඊට පස්සේ B කියලා matrix එකක් තියෙනවා 1 2 3 4 3 1 2 4 6. මට මේ ගාන නිකක් හුරුයි වගේ. අපි බලමු 22 පේපර් එකේ මේ ප්‍රශ්න ටික තිබ්බා වගේ මට මතකයි. 22 ඔව් හරිනේ. හරියටම හරි. ඔන්න බලන්න පාස් පේපර්ස් කරලා ගියා නම් ඔයාලට මේ ප්‍රශ්න ටික ඒ විදිහටම තියෙනවා මේ. බලන්න 2 3 1 3 ඍණ 2 5 1 2 ඍණ 4 1 2 3 මේ පේපරේ matrices ගන්න සමානයි. මොකද කරන්නේ? ආයි හදනවද skip කරලා යනවද? කොහොමත් හදපු නිසා ඔයාලට ආයි කලින් වීඩියෝ එක බලන්නත් පුළුවන්. මම මේ කරන්න කියලා හිතාගෙන ආවේ. කමන්නේ. කරමු නේද? වැඩි වෙන්නේ නැහනේ. කමන්නේ. අපිට කරන්න තියෙන්නේ 2a දන 3b. එතකොට කොහොමද මේක හදන්නේ? 2a හොයාගත්ත 3b හොයාගත්තා. ඒ දෙක එකතු කරා. 2a සමානයි මේ ඔක්කොම පද ටික දෙකෙන් ගුණ වෙනවා. ඍණ 4 6 2 6 ඍණ 4 10 දෙවරක් එක 2යි 4යි ඍණ 8යි. ඔන්න ඔය විදිහට 2a කියන එක අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ 3b 3b සමානයි පේනව නේද? මට අද ලියන එක නිකන් නුහුරුයි වගේ කමන්නේ. මේ හදමු 3b කියන එක 3යි 6යි 9යි 12යි 9යි 3යි 6යි 12යි 18. පද ඔක්කොම ටික 3ෙන් ගුණ කරා. 3 6 9යි 12යි 9යි 3යි 6යි 12යි 18යි. හරිනේ. ඊට පස්සේ මේ දෙක එකතු කරන්න තමයි තියෙන්නේ. 2a ධන 3b සමානයි ඍණ 4යි ධන 3යි ඍණ 1යි. 6යි 6යි එකතු කරාම 12යි. 2යි 9යි එකතු කරාම 11යි. 6යි 12යි 18යි. ඍණ 4යි ධන 9යි 5යි. 10යි 3යි 13යි. 2යි 6යි 8යි. 4යි 2යි 16යි. 8යි ඍණ 8යි ධන 18යි 10යි. හරිනේ. ඔන්න ඔය විදිහට අපිට ශනිකව මේ උත්තරේ ගන්න පුළුවන්. සෑහෙන සරලයි මේ වැඩේ. right. එතකොට 2යි determinant a ධන 3යි determinant b. මේක හොයන්න මෙහෙම b. මම මේ තියරි කතා කරලා තියෙන නිසා තමයි මේ ඉක්මනට ගණන් හදාගෙන යන්නේ. ඔයාලා මුලින් ඉඳන් මේ වීඩියෝ සීරීස් එක බලාගෙන ඉන්න. එතකොට මේවා ලේසි කියන අමාරු නිකම් කරගෙන යද්දි
ඔයාලට පිළිවෙලට ලස්සනට කරගෙන යන්න පුළුවන් මේ වැඩේ. ඩිටර්මිනන්ට් හොයන විදිය ක්‍රම දෙකක් තියෙනවා කිව්වා. මම කලින් වීඩියෝ එකේ ක්‍රම දෙකෙන්ම හොයලා තියෙනවා. මේ වීඩියෝ එකේදී එක ක්‍රමයක් විතරයි හොයන්නේ. එතකොට අපි ඩිටර්මිනන්ට් A හොයද්දී අර දිගට ලියන්නේ ඍණ 2 3 1 3 ඍණ 2 5 1 2 4 ඍණ 4. හරිද? මං කිව්වා මුල් තීරු දෙක ආයෙ ලියා ගන්න කියලා. ඍණ 2 3 3 ඍණ 2 1 2. ඔය දේ ලියාගත්තා. දැන් ඉතින් සුළු කරන්න තමයි තියෙන්නේ. ඍණ 2 වරක් ඍණ 2 ධන 4යි ධන 4 වරක් ඍණ 4 ඍණ 16යි. මං කිව්වනේ මෙන්න මේ ටිකෙන් මේ පැත්තට ගුණ කරලා මේ පැත්තට ඔක්කොම ටික ගුණ කරලා අනිත් පැත්තට අඩු කරගෙන යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ 3 වරක් 5 15යි 15 වරක් 1 15යි ධන 15යි. ඊට 6 වරක් 1 වරක් 3 3යි 3 වරක් 2 6යි ධන 6යි. ඍණ මේ පැත්තට දෙන්න. 3 වරක් 3 9යි 9 වරක් ඍණ 4 ඍණ 36යි. ඍණ 36යි. ඍණ 2 වරක් 5 ඍණ 10යි. ඍණ 10 වරක් 2 ඍණ 20යි. 1 වරක් ඍණ 2 ඍණ 2යි. ඍණ 2 වරක් 1 ඍණ 2යි. ඔන්න ඔය විදිහට අපිට සුළු කරලා ගන්න පුළුවන් ඍණ 16 ධන 15 ධන 6 ඍණයි ඍණයි ධනයි ධන 36 ඍණයි ඍණයි ධන 20 ඍණයි ඍණයි ධන 2. එතකොට අපිට උත්තරේ එනවා මේක සුළු කරලා ගත්තට පස්සේ ඍණ 16 ධන 15 ධන 6 ධන 36 ධන 20 ධන 2. 63ක් කියලා උත්තරේ එනවා. 63යි ඩිටර්මිනන්ට් A වලට උත්තරේ. ඊට පස්සේ ඩිටර්මිනන්ට් B හොයාගන්න ඕන. ඩිටර්මිනන්ට් B හොයද්දී අපි ආයෙත් ලියාගමු මැට්‍රික්ස් එක 1යි 2යි 3යි 4යි 3යි 1යි 2යි 4යි 6යි. ඉතින් ලියාගත්ත පළවෙනි තීර දෙක ආයෙ ලියා ගන්නවා. 1යි 2යි 4යි 3යි 2යි 4යි. නේද? ආයෙත් මේ පැත්තට ගුණ කරගෙන ගියා. ඒ ටික අඩු කරගෙන යනවා මේ පැත්තට ගුණ කරලා. 3 වරක් 1 3යි 3 වරක් 6 ධන 18යි. ධන 18 දෙවරක් 1 2යි දෙවරක් 2 4යි ධන 4යි. 3 වරක් 4 12යි 4 වරක් 12 48යි ධන 48යි. ඍණ දෙවරක් 4 8යි 8 වරක් 6 48යි ධන දැන් මේ ඍණ ලකුණ දාපු නිසා තමයි මේ ධන දාගෙන යන්නේ. හරිද? 1 වරක් 1 1යි 1 වරක් 4 4යි ධන 3 වරක් 3 9යි 9 වරක් 2 18යි. ඔන්න ඔය විදිහට අපිට එනවා 18 ධන 4 ධන 48 ඍණ 48 ඍණ 4 මේ වරහන් සුළු කරනවා. හරිද? ඍණ 18 මම මේ ඉක්මනට කරගෙන යන්නේ. මේකට මේක කැපුණා මේකට මේක කැපුණා මේකට මේක කැපුණා සමානයි බිඳුවයි. එතකොට 2යි ඩිටර්මිනන්ට් A ධන 3යි ඩිටර්මිනන්ට් B සමානයි 2 වාරයක් 63. දැන් ඩිටර්මිනන්ට් A වලට 63 නේ ආවේ. දෙවරක් 63 ධන 3 වරක් බිඳුව. දෙවරක් 63 කියන්නේ 126 ධන නෙවෙයි ඍණ නේද? ආනේ ධන. හරි. ධන බිඳුව සමානයි 126යි. ඔන්න ඔය විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්. කොච්චර සරලද බලන්න. හරිම සරලයි. මේක කැලලෙන් ගහද්දි මීට වඩා ලේසි. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද කරන්න කියලා. ඔයාලට මම කලින් වීඩියෝස් දාලා තියෙනවා. ඒව බලන්න පුළුවන් ඕන නම් ඒව බලලා ඒ විදිහට කරගෙන යන්න. නැත්නම් මේකේ ඊළඟ වීඩියෝ එක බලන්න. ඊට පස්සේ අපිට හොයන්න තියෙන්නේ AB. AB හොයන්න මෙතන හොයන්න අනිත් පැත්ත වෙන්නේ. කොහොමද එකයි AB. C කියනවා අපිට AB හොයන්න කියලා. AB හොයන්නේ කොහොමද? A ගුණ කිරීම B. ඍණ 2 3
1 3 ඍණ 2 5 1 2 ඍණ 4 ගුණ කිරීම 1 2 3 4 3 1 2 4 6 ඔන්න මැට්‍රික්ස් දෙක තියෙනවානේ. මේක සුළු කරන විදිය මම කරගෙන යන්නම් කියලා දෙන්න ඕනේ නැති වෙයි කියලා හිතනවා. මොකද කලින් වීඩියෝස් වල මම කලින් වීඩියෝස් දෙකක මම මේක කියලා දීලා තියෙනවා. ඒ නිසා මම මේක අර ප්‍රශ්නට උත්තර ලියන විදිය කියලා දෙන්නත් එක්කනේ කරන්නේ. ඒ නිසා කියව හදන්නම් තියරියක් විදිහට කියන්නේ නැහැ මම දැන්. මේක කරන්නේ ඍණ 2 වරක් 1 ඍණ 2 වරක් 1 කියන්නේ 2යි 3 වරක් 4 ධන 12යි 1 වරක් 2 ධන 2යි. ඊට පස්සේ ඍණ 2 වරක් 2 ඍණ 4යි 3 වරක් 3 9යි ධන 9යි 1 වරක් 4 ධන 4යි. ඍණ 2 වරක් 3 ඍණ 6යි 3 වරක් 1 ධන 3යි 1 වරක් 6 ධන 6යි. ඍණ 3 වරක් 1 ධන 3යි ඍණ 2 වරක් 4 ඍණ 8යි 5 වරක් 2 ධන 10යි. ඊට පස්සේ මෙතන එක 3 වරක් 2 6යි ඍණ 2 වරක් ධන 3 ඍණ 6යි 5 වරක් 4 ධන 20යි. ඊට පස්සේ මේක මෙතන එක තමයි හොයන්න ඕනේ. 3 වරක් 3 9යි ඍණ 2 වරක් 1 ඍණ 2යි 5 වරක් 6 ධන 30යි. 1 වරක් 1 1යි ඍණ 2 වරක් 4 ධන 2 වරක් 4 ධන 8යි ඍණ 4 වරක් ධන 2 ඍණ 8යි. ඊට පස්සේ මෙතන එක හොයන්න ඕන 1 වරක් 2 2යි 2 වරක් 3 ධන 6යි ඍණ 4 වරක් ධන 4 ඍණ 16යි. ඊට පස්සේ 3 වරක් 1 3යි ධන 2 වරක් 1 2යි ධන නෙවෙයිනේ ඍණනේ ඍණ 4 වරක් 6 24යි. ඍණයි ධනයි ඍණ 24යි. මොන විදිහට අපිට මැට්‍රික්ස් එක එනවා. ඒක සුළු කරන්න තමයි තියෙන්නේ. මේ ධන දෙකට මේ ඍණ දෙක කැපෙනවා 12ක් ඉතුරු වෙනවා. මේ 4ට මේ 4 කැපිලා 9ක් ඉතුරු වෙනවා. මේ 6ට මේ 6 කැපිලා 3ක් ඉතුරු වෙනවා. 10න් 8ක් ගියාම 2යි 2යි 3යි 5යි. මේ 6ට මේ 6 කැපිලා 20ක් ඉතුරු වෙනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා 7යි 37ක්. මෙතන 1යි මෙතන 8ට 8 කැපිලා 1ක් ඉතුරු වෙනවා. ඍණ 16ට 6ක් එකතු වුණාම ඍණ 10යි ඍණ 10යි ධන 2යි ඍණ 8යි. මෙතන ඍණ 19යි ඍණ 19යි. ඔන්න ඔය විදිහට අපිට AB මැට්‍රික්ස් එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අහනවා AB මැට්‍රික්ස් එකේ ට්‍රාන්ස්පෝස් එක. ඒ කියන්නේ පේලි තීර විදියට ලියන්න තියෙන්නේ. මේක මේ පේලිය මේ තීරයට ලියනවා. එතකොට 12යි අපි එක ලියමු. AB වල ට්‍රාන්ස්පෝස් එක සමානයි 12යි දැන් මෙහෙට 9 3 තියෙන්නේ 9යි 3 අනිත් පැත්ත ගහලා ලිව්වා 5යි 20යි 37යි 1යි ඍණ 8යි ඍණ 19යි. බලන්න කොච්චර සරලද. ලකුණු 5ක් නිකම්ම දැක්කනේ. ලකුණු 20ක් වලට වෙන සරලව හම්බුණා. කොච්චර පොඩි වෙලාවක්ද කිය බලන්නකෝ. ඊළඟ ප්‍රශ්නේ වෙක්ටර්ස් ප්‍රශ්නේ. මෙතනම හදගුණේ දෙවෙනි ප්‍රශ්නේ වෙක්ටර්ස් ප්‍රශ්නේ. A වෙක්ටර් එක කියනවා i ධන j ධන k. B වෙක්ටර් එක කියනවා සමානයි i ඍණ 3j ධන 2k. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා වෙක්ටර් A ධන වෙක්ටර් B. සරලයි. i පද වෙනම එකතු කරා j පද වෙනම එකතු කරා k පද වෙනම එකතු කරා. මේ දෙක එකතු කරාම 2i ධන 1 ඍණ 3. එතකොට ඍණ 2j ඊට පස්සේ 1 ධන 2 කියන්නේ ධන 3k. මොනකටම උත්තරේ 2i ඍණ 2j ධන 3k. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය අහනවා වෙක්ටර් A ඍණ 2b. මට මේ ප්‍රශ්නෙත් නිකන් කරලා පුරුදුයි වගේ. ආයෙත් බලමු අපි පේපර් එකක්. 23 නෙවෙයි 22 නෑ
මට නිකන් ලාවට වගේ මතකයක් තිබ්බා මේක නෙවෙයි වුණාට. නෑ හරි. අපි මේක හදන්න වෙනවා. අපි මේක හදමු. a ඍණ 2b. අපි ඉස්සෙල්ලා 2b හොයාගෙන ඉමු නේද? නැත්තම් අපි මෙහෙම ලියමු. i ධන j ධන k. ඒ කියන්නේ වෙක්ටර් a එක ලිව්වා ඍණ දෙවාරයක් b වෙක්ටර් එක ලියාගමුකෝ. වරහණක් දාලා 2i ඍණ දෙවරක් 3 6i j ධන දෙවරක් 2 4i k. මේක සුළු කරගමු. i ධන j ධන k ඍණ 2i ඍණ නෙවෙයි ඍණයි ධන 6i j ඍණයි ධනයි ඍණ 4i k. එතකොට i පද වෙනම ලියනවා ඍණ i j පද වෙනම ලියද්දි ධන 7i k 7i j ධන 1i ඍණ 4i ඍණ 3i k. ඔන්න බලන්න උත්තරය ආවා. ඍණ i ධන 7i j ඍණ 3i k. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ 3 කියන්නේ c. හරි කමන්නේ මොකක් හරි. c ප්‍රශ්නේ එතකොට a.b නේ අහන්නේ. a.b කොහොමද a.b හොයන්නේ? i පදවල වර්ග ධන j පදවල වර්ග ධන k පදවල වර්ග. ඒ ටික එකතු කරන්න තමයි තියෙන්නේ. එතකොට සමානයි එක් වරක් 1 1යි. ඒ කියන්නේ මෙතන i පදවල ගුණිත 1යිනේ. එක් වරක් 1යි ධන එක් වරක් ඍණ 3. ඍණ 3යි ධන දෙවරක් 1 2යි. එතකොට උත්තරේ එනවා බිඳුවක් නේද? බිඳුවක් කියලා එනවා. මොකද 1යි 2යි 3යි ඍණ 3යි කැපිලා යනවා බිඳුවයි. එතකොට a.b බිඳුවක් කියලා එනවා. ඊට පස්සේ d අහනවා d මේක a b c d නේ. මම මේ ඉලක්කම් මම මේ 1 2 3 දාගත්තා. කමන්නේ. d කියනවා angle between a and b. අපි angle එක කොහොමද හොයන්නේ? අපි දන්නවා මෙන්න මෙහෙම සමීකරණයක්. a.b සමානයි මෙන්න මේ විදියට සමීකරණයක් අපි දන්නවා. cos θ. මෙන්න මේ θ තමයි අහන්නේ. එතකොට අපි cos θම තනි කරගමු. cos θ සමානයි බිඳුව බෙදීම අපි දැන් හොයාගත්තා මෙන්න මේ මාපාංක. නෑ නේද? ඔව් හොයාගත්තනේ අපි. එතකොට මෙන්න මේවා මොකක් වුණා? a b මෙන්න මේක මොකක් වුණා? බිඳුව බෙදුනට පස්සේ cos θ සමානයි බිඳුවයි. cos θ සමානයි බිඳුවයි. එතකොට θ සමානයි cos inverse බිඳුවයි. θ සමානයි cos inverse බිඳුවයි. මම මොකද්ද කරේ? a.b කියන්නේ බිඳුවයිනේ. a.b කියන්නේ බිඳුවයි නම් ඒ බිඳුව මොකෙන් බෙදුවත් උත්තරේ බිඳුවම තමයි. මේ cos θ තනි කරගත්ත එක මම කරේ. මේ ටික මෙහෙට බෙදුවා. හරිනේ? එතකොට cos θ සමානයි බිඳුවයි θ සමානයි cos inverse බිඳුව. කැල් එකෙන් ගහගමු අපි. cos inverse නේ. shift එකත් එක්ක cos inverse බිඳුව සමානයි 90යි. එතකොට θ සමානයි අංශක 90ක් කියලා අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අහනවා a cross b cross product එක. අපි මෙතනම හදමු නේද? තේසින් එතකොට සම්පූර්ණ ගානම එක තැනක තියෙනවා. cross product එකේ අපි e ප්‍රශ්නේනේ a cross b සමානයි අපි හොයන්නේ මෙහෙම i j k කියලා ලියාගත්තා. ඊට පස්සේ a දෛශිකයේ පද දෙක ලියා ගන්නවා මෙතන සංගුණක ටික 1යි 1යි 1නේ. මොකද i j k 1 1 1නේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන b එක ලියා ගන්නවා ඊළඟ පදේ. මෙතන i ට 1යි j ට ඍණ 3යි k ට ධන 2යි. හරිද? එතකොට අර ඩිටර්මිනන්ට් හෙව්වේ අපි ඩිටර්මිනන්ට් හොයද්දි වගේ i තනි කරගත්තා. ඉතුරු පද දෙක මේ පැත්තට ගුණ කරා. ඒකෙන් අඩු කරනවා මේ පැත්තට ගුණ කරලා. 1 වරක් 2 2යි ඍණ 3ක්. ධන j 1 වරක් 2 2යි ඍණ 1යි. ධන k 1 වරක් ඍණ 3 ඍණ 3 ඍණ 1. ඔන්න විදිහට අපිට අංක ටිකක් යනවා. ඒක සුළු කරගත්තට පස්සේ අපිට අන්තිම උත්තරය එනවා.
දෙක ඍණ දානනේ මෙතන එතකොට 2යි 3යි 5යි i දෙකෙන් එකක් අඩු වුණාම ඍණ j මෙතන ඍණ 4යි k. ඔන්න ඕක තමයි ෆයිනල් ආන්සර් එක. a cross b ගේ. බලන්න කොච්චර ලේසිද. මෙන්න මේ චුට්ට විතරයි ඔයාලට ලකුණු 20ක් ගන්න ඕන වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අපි ඒකත් හදමු. තුන්වෙනි ප්‍රශ්නේ සමගාමී සමීකරණ දෙකක් තියෙනවා මැට්‍රික්ස් වලින් විසඳන්න. සමීකරණ දෙක අපි ලියාගමු. 2x ධන y සමානයි 4යි x ධන 2y සමානයි 2යි. මේක 1 මේක 2. අපි කරන්නේ මෙහෙමනේ. අපි මෙන්න මේ සංගුණක ටික මැට්‍රික්ස් එක ලියා ගන්නවා. 2යි 1යි. දෙවෙනි සමීකරණය 1යි 2යි. ඔන්න ඉතින් ලියාගත්තා සංගුණක දෙක. ඊට පස්සේ xy කියන මැට්‍රික්ස් එකකින් අපි මේක ගුණ කරගන්නවා. ඒක සමානයි. මෙන්න මේ ආන්සර්ස් දෙකත් අපි මැට්‍රික්ස් එක ලියා ගන්නවා. 4යි 2යි. ඔන්න ඉතින් ලියාගත්තා. එතකොට අපි හිතමු මේක a මේක අපි x කියලා ගමු. මේක b. එතකොට මේක අපිට ලියන්න පුළුවන්නේ ax සමානයි b කියලා නේද? ax සමානයි b. එතකොට අපි මේ දෙපැත්තම a ඉන්වර්ස් වලින් ගුණ කරනවා. a ඉන්වර්ස් වලින් ගුණ කරනවා කියන්නේ a වලින් බෙදනවා කියන එකනේ. හරිද? එතකොට මේ පැත්තේ a කැපිලා යනවා. මේ පැත්තට a ඉන්වර්ස් එකක් එනවා. දෙපැත්තම ගුණ කරනවා a ඉන්වර්ස් වලින්. a ඉන්වර්ස් x x සමානයි a ඉන්වර්ස් b. මේකට මේක කැපිලා x සමානයි a ඉන්වර්ස් b කියලා අපිට උත්තරයක් එනවා. හරිද? අපි මෙන්න මේ x හෙව්වා කියන්නේ මෙන්න මේ මැට්‍රික්ස් එක හෙව්වා කියන එකනේ. මේ මැට්‍රික්ස් එක හෙව්වොත් අපිට x ටයි y ටයි උත්තර දෙක හොයාගන්න පුළුවන්. හරිද? එතකොට අපි කොහොමද ඒක හොයන්නේ? ඉස්සෙල්ලාම a ඉන්වර්ස් කියන එක හොයාගන්න ඕන. a ඉන්වර්ස් සමානයි adj a බෙදීම ඩිටර්මිනන්ට් a. මෙන්න මේක ඔයාලට මතකයි නේද? මෙන්න මේක මතක තියෙන්න ඕන. මෙන්න මේක ඔයාලට මතක තියෙන්න ඕන. එතකොට අපි adj a හොයන්නේ කොහොමද? මෙන්න මේ දෙක මාරු කරලා මේ දෙකේ ලකුණ මාරු කරනවා. මේ දෙක එකිනෙක මාරු කරලා මේ දෙකේ ලකුණ මාරු කරනවා. වෙනසක් වෙන්නේ නැහනේ. මේ පැත්ත ඍණ වෙනවා විතරයි. එතකොට a ඉන්වර්ස් සමානයි adj a හොයන්න. එතකොට මාරුණාට අංක සමානයිනේ. 2යි 2යි. මේ දෙකේ ලකුණු මාරු වෙනවා. ඍණ 1යි ඍණ 1යි. ඒක බෙදීම ඩිටර්මිනන්ට් a. ඩිටර්මිනන්ට් a කියන්නේ මේ පැත්ත ගුණ කරලා අඩු කරනවා මේ පැත්තේ. දෙවරක් 2 4යි ඍණ එක්වරක් 1 1යි. 4න් එකක් අඩු කරාම 3යි. බෙදීම 3. හරිනේ? දැන් මේක බෙදීම මේ 3. එතකොට a ඉන්වර්ස් වලට එනවා අපිට 2 බෙදීම 3ක් ඍණ 1 බෙදීම 3ක් ඍණ 1 බෙදීම 3 2 බෙදීම 3 කියලා a ඉන්වර්ස් වලට උත්තරයක් එනවා. එතකොට මේක අපි b ගෙන් ගුණ කරගමු. a ඉන්වර්ස් b සමානයි 2 බෙදීම 3 ඍණ 1 බෙදීම 3 ඍණ 1 බෙදීම 3 2 බෙදීම 3 ඕක ගුණ කරනවා 4 2 කියන මැට්‍රික්ස් එකෙන්. එතකොට මේක මේකෙන් ගුණ කරනවා ධන මේක මේකෙන් ගුණ කරනවා මේක මේකෙන් ගුණ කරලා මේක මේකෙන් ගුණ කරලා එකතු කරනවා. කොහොමද එන්නේ? දෙවරක් 4 8යි 8 බෙදීම 3 ඍණ දැන් මෙතන ඍණනේ ඍණ එක්වරක් 2 2යි 2 බෙදීම 3ක්. ඊට පස්සේ ඍණ 1 ගුණ කිරීම 4 ඍණ 4 බෙදීම 3 දෙවරක් 2 4යි 4 බෙදීම 3. එතකොට මෙන්න මේක සුළු කරන්න තමයි තියෙන්නේ. එතකොට මේක සුළු කරාම 6 බෙදීම 3ක් කියලා එනවා. මෙතන ධනනේ. ධන මේකට මේක කැවිලා බිඳුවක් කියලා එනවා. එතකොට a ඉන්වර්ස්
b සමානයි i බෙදීම 3 කියන්නේ 2යි බිංදුවයි මේක සමානයි දැන් හරිනේ a ඉන්වර්ස් b කියන්නේ x මැට්‍රික්ස් එක x මැට්‍රික්ස් එක කියන්නේ x බෙදීම y පැහැදිලි නේද මං හිතනවා පේන්නේ නැති කියලා මට කැම් එක බලන්නයි මේක බලන්නේ දෙකක් කරන්න අමාරුයි දැන් හරිනේ මං කරේ මෙච්චරයි මේක සුළු කරගත්තා එතකොට මේ වගේ එකක් එනවා a ඉන්වර්ස් b ට දෙක බෙදීම නෙමෙයි දෙක බිංදුව කියලා මැට්‍රික්ස් එකක් එනවා a ඉන්වර්ස් b කියන්නේ මෙන්න මේ x එතකොට මේ x කියන්නේ x y කියන මැට්‍රික්ස් එක එතකොට අනුයත පද සමානයි මැට්‍රික්ස් දෙකක් සමානයි නම් x සමානයි 2යි y සමානයි බිංදුවයි කියලා අපිට උත්තරය ගන්න පුළුවන් අපිට ඕන නම් මේ ආපු උත්තර දෙක මෙන්න මේ සමීකරණ දෙකට ආදේශ කරලා හරිද කියලා බලන්නත් පුළුවන්. ඔයාලා චෙක් කරලා බලන්න. අපි නිකමට හිතමු x කියන්නේ 2 කියන එක පළවෙනි එකට ආදේශ කරමු. x කියන්නේ 2යි නම් දෙවරක් 2 4යි ධන බිංදුවයි 4යි. හරිනේ? ඊට පස්සේ අපේ උත්තර ටික හරි උත්තරේ හරි පළවෙනි එකට x කියන්නේ 2යි 2 ධන දෙවරක් බිංදුව කියන බිංදුවයි ඒකත් හරි. ඒතර අපිට ආපු උත්තර දෙක හරි. right එතකොට b ප්‍රශ්න කියනවා let a be 3/3 square matrix such that මෙන්න මේක හරිද මේකේ a වර්ග හොයන්න කියනවා සරල දෙයක් තියෙන්නේ මේ ටික කැලලකින් ගහුවනම් විනාඩි 5ක් යන්න කලින් සම්පූර්ණ ප්‍රශ්නෙම ඔයාලට කරගන්න පුළුවන් එතකොට 3 b වල පළවෙනි ප්‍රශ්නේ a කියන මැට්‍රික්ස් එක සමානයි ඍණ 1 1 බිංදුව 2 1 1 ඍණ 1 1 ඍණ 1 ඔන්න මැට්‍රික්ස් එක අල්ලු a වර්ග හොයන්න කියනවා a වර්ග සමානයි මේක මේකෙම ගුණ කරන්න තියෙන්නේ ඍණ 1 1 බිංදුව 2 1 1 ඍණ 1 1 ඍණ 1 ඕකෙම ගුණ කරන්න තියෙන්නේ ඍණ 1 1 බිංදුව 2 1 1 ඍණ 1 1 ඍණ 1 සුළු කරද්දි ඍණ 1 වරක් ඍණ 1 ධන 1යි 1 වරක් 2 ධන 2යි බිංදුවක් ඍණ 1 බිංදුවයි. එතකොට 1 ධන 2 කියලා එකක් එනවා මෙතෙන්ට. ඊට පස්සේ මේ මෙතන පදේ 1 වරක් ඍණ 1 වරක් 1 ඍණ 1යි 1 වරක් 1 ධන 1යි බිංදුවර බිංදුව බිංදුවයි. ඒක ලියන්න ඕනේ නැහැ බිංදුව. ඊට පස්සේ මෙතන පදේ ඍණ 1 වරක් බිංදුව බිංදුවයි ඒක ලියන්න ඕනේ නැහැ 1 වරක් 1 1යි බිංදුව ලියන්න ඕනෙත් නැහැ. හරිද? ඊට පස්සේ දෙවරක් ඍණ 1 ඍණ 2යි දෙවරක් 2 ධන 2 1 වරක් 2 ධන 2යි 1 වරක් ඍණ 1 ඍණ 1යි. ඊට පස්සේ මෙතන පදේ දෙවරක් 1 2යි ධන 1යි ධන 1යි. හරිද? දෙවරක් 1 2යි 1 වරක් 1 1යි 1 වරක් 1 1යි. ඊට පස්සේ මෙතන පදේ දෙවරක් බිංදුව බිංදුව එක ලියන්න ඕනේ නැහැ 1 වරක් 1 1යි 1 වරක් ඍණ 1 ඍණ 1යි. ඊට පස්සේ මෙතන පදේ ඍණ 1 වරක් ඍණ 1 ධන 1යි 1 වරක් 1 ධන 1යි ඍණ 1 වරක් 1 වරක් 1 වරක් 1 1 වරක් ඍණ 1 වරක් ඍණ 1 ධන 1යි 1 වරක් 2 මෙතන 2යි ඍණ 1 වරක් ඍණ 1 ධන 1යි මේක මෙතන පදේ ඍණ 1 වරක් ධන 1 ඍණ 1යි 1 වරක් 1 ධන 1යි ඍණ 1 වරක් ධන 1 ඍණ 1යි ඊට පස්සේ ඍණ 1 වරක් බිංදුව ඕනේ 1 වරක් 1 1යි ඍණ 1 වරක් ඍණ 1 ධන 1යි මෙන්න මේක සුළු කරා නම් a වර්ග කියන එකේ උත්තරය එනවා එතන 3යි මේක බිංදුවයි මෙතන 1යි ඍණ 1යි 4යි මෙතන බිංදුවයි මෙතන 4යි මෙතන 4යි එතකොට මෙතන ඍණ 1යි මෙතන 2යි ඔන්න ඕක තමයි a වර්ග වලට උත්තරේ එන්නේ බලන්න ටිකක් අමාරුනේ මේක හැබැයි මේක කැල් එකේ ගහලා ගත්තා නම් ඔයාලට ශනිකව උත්තරේ ගන්න පුළුවන්
මම මේක කැල් එකේ කරන වීඩියෝ එකත් ඉස්සරහට ගේනවා. ඔයාලා අනිවාර්යෙන් බලන්න ඒකත්. මොකද ඔයාලට මේ උත්තරේ දැන් බලන්න ලොකු මේ කැල්කියුලේෂන් එකක් තියෙනවා. අංක පැටලෙනවා, එක වගේ අංක තියෙන්නේ පැටලෙන දැක්කම මට වෙනදට වැටුණා. ඒ වගේ පැටලුනොත් ඔයාලට මේ ෆයිනල් ආන්සර් එක වැරදිනවා. දැන් මගෙත් වැරදිලා තියෙන්නත් පුළුවන්. හැබැයි ඔයාලට මේ කැල් එකේ ගැහුවොත් උත්තරේ හරිද වැරදිද කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක කියනවා A වල T. ඒ කියන්නේ පේලි තීර විදිය ලියන්න තියෙන්නේ. මේකනේ A කියන එක. අපි පේලි ටික තීර විදිය ලියමු. ඍණ 1 1 බිංදුව. 2 1 1 ඍණ 1 1 ඍණ 1. බලන්න නිකම්ම ලකුණු හතරක් ඔයාලට මේක ලියනවට හම් වෙලා. කොච්චර ලේසිද බලන්න. ඊට පස්සේ තුන්වෙනි එක ඩිටර්මිනන්ට් A. ඩිටර්මිනන්ට් A හොයන්න අපි අර දිග විදියට හදමු. ඍණ 1 1 බිංදුව ඍණ 1 ඍණ 1 1. හරිනේ. පොඩ්ඩක් පැටලුණා. 2 1 1 2 1 ඍණ 1 1 ඍණ 1 ඍණ 1 1. ඔන්න ඔය විදිය ලියාගත්තා. මේ පැත්තට ಗುಣ කරගෙන ගියා. එකතු කරලා මේ පැත්තට අඩු කරගෙන ආවා. එතකොට ඍණ 1 වරක් 1 ඍණ 1යි ඍණ 1යි ඍණ 1යි ධන 1යි 1 වරක් 1යි ඍණ 1යි මෙතන ඍණ 1යි බිංදුවයි බිංදුවනේ බිංදුව ගුණ කරාම බිංදුවයි ධන බිංදුවයි ඍණ 1 වරක් 2 2යි දෙවරක් ඍණ 1 ඍණ 2යි ඊට පස්සේ ඍණ 1 වරක් 1 ඍණ 1යි එතන ඍණ 1යි මෙතන බිංදුවයි ධන බිංදුවයි මේක සුළු කරාට පස්සේ මෙතන බිංදුවයි එකට එකක් කැපිලා ගියාට පස්සේ බිංදුව ඍණ ඍණයි ඍණයි ධන වෙනවා ධන 2යි ඍණයි ඍණයි ධන ධන 1යි දැන් බිංදුව ලියන්න ඕනේ නැහැ. එතකොට 3ක් කියලා ඩිටර්මිනන්ට් එක වලට උත්තරය එනවා. හරිනේ. බලන්න නිකන් අංක ටික ගුණ කරලා දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ කම්ප්ලෙක්ස් නම්බර්ස් වලට යමු අපි. හතරවෙනි ප්‍රශ්නේ Z1 මැට්‍රික්ස් එක තියෙනවා මේක Z2 මැට්‍රික්ස් එක මේක තියෙනවා. මෙන්න මේක සුළු කරගමු නේද? සුළු කරගත්තට පස්සේ අපිට ලේසි. Z1 සමානයි 1 ධන i. Z2 සමානයි 1 ඍණ 2i 1 ධන i. හරිද? ඕක සුළු කරගමු. 1 වරක් 1 1i ධන i 1i නේ. ඍණ 2i ඍණ 2i වර්ග ඍණ 2i වර්ග i වර්ග කියන්නේ ඍණ එකක් නේ. අපි සුළු කරගමු එතකොට 1 ධන ධන නෙවෙයි ඍණ නේද? 1 ඍණ i මෙතන i වර්ග කියන්නේ ඍණ 1යි නේ. ඍණ 2i ඍණ 1. එතකොට මේක ධන දෙකක් වෙනවා. 3 ඍණ i sorry අපි මේක ලියමු කොහෙලින්ම 1 ඍණ i ධන 3 මේ 2 ධන දෙකක් වෙනවා මේ ඍණ ඍණ ධන වෙනවා. එතකොට 3 ඍණ i කියලා අපිට මෙන්න මේක ගන්න පුළුවන්. Z2 සමානයි 3 ඍණ i. දැන් අපිට මේක හදාගෙන යන්න තමයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ කියනවා Z1 ධන Z2 සමානයි 1 ධන i ධන 3 ඍණ i. i පද වෙනම ලියනවා. අංක 3 වෙනම ලියනවා. එතකොට ඍණ 2 ධන 2i i කියලා අපිට උත්තරය එනවා. මේක අපි ලියමු. 1 ධන 3 කියන්නේ සමානයි 4 i පද කැපිලා යනවා නේද? ධන i ඍණ i කැපිලා යනවා. එතකොට ධන බිංදුවයි i කියලා එනවා. එතකොට මේකට උත්තරේ නිකම්ම 4ක් විතරයි. b කියනවා Z1 ඍණ Z2 සමානයි 1 ධන i ඍණ 3 ඍණ i. මේක සමානයි 1 ඍණ 3 ඍණ නෑ ධන i ඍණයි ඍණ ධනනේ ධන i. එතකොට ඍණ 2 ධන 2i i කියලා උත්තරේ එනවා. c Z1 බෙදීම Z2 අපි කොහොමද කරන්නේ මේක? 1 ධන i බෙදීම 3 ඍණ i. මේක බෙදන්න අපි යටපදේ කන්ජුගේට් එකෙන්
උඩයි යටයි දෙකම ගුණ කරන්න ඕන. මේක කරන්නේ සමානයි 1 ධන i මම මෙහෙම ලියන්න ඕනේ නැහැ. එක මෙතනම හදන්න පුළුවන් නේ 3 ඍණ i. කන්ජුගේට් එක කියන්නේ i පදේ ලකුණ මාරු කරනවා. 3 ධන i ගෙන් ගුණ කරනවා යටපදයට කරනවා නම් උඩ පදයට කරන්න ඕන. 3 ධන i. මේක සුළු කරන්න තමයි තියෙන්නේ දැන්. 1 වරක් 3 3යි ධන i i වරක් 3 ධන 3යි i ධන i වර්ග ධන i වර්ග බෙදීම 3 වරක් 3 9යි ධන 3යි i ඍණ 3යි i මේ ධන 3යි i ඍණ 3යි i ඍණ i වර්ග. තේරුණා නේද? මේක මේකෙන් ගුණ කරා මේක මේකෙන් ගුණ කරා මේක මේකෙන් ගුණ කරා මේක මේකෙන් ගුණ කරා. එතකොට i වර්ග කියන්නේ ඍණ එකක්නේ. එතකොට අපි මේක ආයි සුළු කරමු. i වර්ග කියන්නේ ඍණ 1යි 3 ඍණ 1 කියන්නේ 2යි ධන 4යි i 4යි i බෙදීම දැන් මේකට මේක කැපිලා ගියා 9 i වර්ග කියන්නේ ඍණ 1යි ඍණ 1යි මේ ඍණයි ධනයි යට 10ක් කියලා එනවා. හරිද? එතකොට අපිට උත්තරය ගන්න පුළුවන් 2 බෙදීම 10 ධන 4 බෙදීම 10යි i කියලා. මේක තව සුළු කරගත්තොත් 1 බෙදීම 5 ධන 2 බෙදීම 5යි i. ඔන්න ඔක තමයි උත්තරය. ඊට පස්සේ d කියනවා z1 වර්ග බලන්න d කියනවා z1 වර්ග ධන z2 වර්ග. අපි ඉස්සෙල්ලාම z1 ගේ වර්ග හොයාගමු. z1 ගේ වර්ග z1 වර්ග හොයන්නේ කොහොමද? z1 කියන්නේ මොකද්ද? 1 ධන i. ඕකේ වර්ග. සාමාන්‍ය a ධන b ගේ වර්ග සුළු කරනවා වගේ සුළු කරන්න තමයි තියෙන්නේ. එකේ වර්ග කියන්නේ 1යි ධන දෙවරක් මේ දෙකේ ගුණිතය i ධන i ගේ වර්ග. මේ i ගේ වර්ග කියන්නේ ඍණ 1යි එකට එකක් කැපිලා ගියාම 2යි i ඉතුරු වෙනවා. z1 වර්ග කියන්නේ ඔන්න ඕක. ඊට පස්සේ z2 ගේ වර්ග. z2 වර්ග කියන්නේ 3 ඍණ i නේ. 3 ඍණ i. 3 ඍණ i ගේ වර්ග. 3 වර්ග 9යි දෙවරක් මේ දෙකේ ගුණිතය කියන්නේ ඍණ 6යි i ඍණ 1 ඍණ i ගේ වර්ග. එතකොට මෙතන i වර්ග කියන්නේ ඍණ 1යි ඍණ 1යි මේ ඍණයි ධනයි 9 ධන 1 අනේ ධන ධන i වර්ග. එතකොට i වර්ග කියන්නේ ඍණ 1ක් 9න් එකක් ගියාම 8 ඍණ 6යි i කියලා මේකට උත්තරේ එනවා. එතකොට අපෙන් අහන්නේ z1 වර්ග ධන z2 වර්ග සමානයි 2යි i ධන 8 ඍණ 6යි i. එතකොට i පද ඉස්සලා 8 i පද ගියාම i පද ටික ලියද්දී ඍණ 4යි i කියලා එන උත්තරේ. ඔන්න ඔය තමයි උත්තරේ. ඊට පස්සේ e අහනවා z1 ගේ ඍණ 1. ඍණ 1 කියන්නේ මොකද්ද? ඔය ඍණ 1 කියන්නේ ඉර යට කියන එක. සමානයි 1 යට z1. ඕක හදන්නේ කොහොමද? 1 යට z1 කියන්නේ 1 ධන i. අපි බෙදීමකදී කන්ජුගේට් එකෙන් ඉර උඩයි ඉර යටයි දෙකම ගුණ කරන්න එපයි. එතකොට 1 ඍණ i මේ පැත්තේ 1 ඍණ i ගෙන් ගුණ කරනවා. ඕක සුළු කරන්න තමයි තියෙන්නේ. යට එන වර්ග දෙක අන්තරය දැම්මට පස්සේ 1 ඍණ i බෙදීම 1 ධන i කියලා 1 ධන දැන් මේක 1 මෙහෙමනේ වර්ග දෙක අන්තරය දාන්න ඕනේ. අපි නිකන් සුළු කරමුකෝ. 1 ඍණ i බෙදීම එක් වරක් එක 1. එතකොට මේ i පදයට මේ i පදේ කැපිලා යනවානේ. එතකොට කමන්නේ අපි එකක් ලියමුකෝ. ධන i මේකයි මේකයි ගුණ කරනවා ඍණ i. ධන ඍණ i වර්ග. ඍණ i වර්ග කියන්නේ i වර්ග කියන්නේ ඍණ 1යිනේ. ඍණ 1 ඍණ කියන්නේ ධන. එතකොට මේකට මේ කැපිලා ගිහිල්ලා 1 ඍණ i බෙදීම 2ක් කියලා එනවා. ඕක සුළු කරගත්තට පස්සේ 1 බෙදීම 2 ඍණ i බෙදීම 2ක් කියලා
අපිට ෆයිනල් ආන්සර් එක ගන්න පුළුවන්. හරි එතකොට අපි කම්ප්ලෙක්ස් නම්බර්ස් ප්‍රශ්නෙත් කරා. අපිට තියෙන්නේ මෙන්න මේ ස්ටැට් ප්‍රශ්නේ කරන්න. අපි ඒකත් කරමු දැන්. මෙන්න මේ වගේ නම්බර්ස් ටිකක් දීලා ඒකේ මීන් එක තමයි අහන්නේ අපෙන්. පස්වෙනි ප්‍රශ්නේ මීන් එක කියන්නේ මේ ඔක්කොම එකතු කරලා පද ගානෙන් බෙදන්න තමයි තියෙන්නේ. අපි මීන් එක කොහෙමු? මීන් කියන්නේ x සමානයි 8 ධන 7 ධන 3 ධන 4 ධන 12 ධන 21 ධන 15 ධන 10 බෙදීම පද ගාන. පද ගාන කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8යි. 8යි. මේ ටික එකතු කරමු අපි 8 ධන 7 ධන 3 ධන 4 ධන 12 ධන 21 ධන 15 ධන 10 80ක් 80 බෙදීම 8ක් කියලා එනවා. එතකොට 10ක් තමයි මීන් එක එන්නේ. මීන් සමානයි 10යි. හරිද? එතකොට වේරියන්ස් එක කියලා හොයන්න ඕන අපි. වේරියන්ස් එක හොයන්නේ කොහොමද? වේරියන්ස් එක හොයන්නේ මෙහෙම. ඔන්න දෙවෙනි එක පළවෙනි එකනේ. දෙවෙනි එක වේරියන්ස්. ඒ කියන්නේ සිග්මා වර්ග. සිග්මා වර්ග හොයද්දී මෙහෙම අපි හොයන්න ඕන මේක. අපි මේ පදෙන් 10ක් අඩු කරලා ඒක වර්ග කරලා ලියා ගන්නවා. මේ පදෙන් මේක අඩු කරලා වර්ග කරලා උත්තරේ ලියා ගන්නවා. ඒ වගේ පද ඔක්කොම කරනවා අපි. අපි ඒක ලියමු මෙහෙම. 8 ඍණ 10 වර්ග. හරිද? එතකොට අපිට එනවා ඍණ 2ක් වර්ග උත්තරේ එනවා 4ක් කියලා. ඊට පස්සේ 4 ඍණ 10 වර්ග සමානයි ඍණ 3 වර්ග සමානයි 9ක්. ඊට පස්සේ 3 ඍණ 10 වර්ග සමානයි ඍණ 7 වර්ග සමානයි 49යි. 4 ඍණ 10 වර්ග 12 ඍණ 10 වර්ග 21 ඍණ 10 වර්ග 15 ඍණ 10 වර්ග 10 ඍණ 10 වර්ග 1 2 3 4 5 6 7 8 හරි සමානයි. එන්න විදිහට ලියාගෙන යන්න තමයි තියෙන්නේ. ඍණ 6 වර්ග. මෙතන එතකොට ඍණ 2 වර්ග. මෙතන 11 වර්ග. මෙතන 5 වර්ග. මෙතන බිඳුවේ වර්ග. සමානයි මෙතන 36යි 4යි 121යි මෙතන 25යි මෙතන බිඳුවයි. මේ ඔක්කොගම එකතුව ගන්න ඕන අපි. මේ ටික එකතු වෙනවා 4 ධන 9 ධන 49 ධන 36 ධන 4 ධන 25 ධන බිඳුව 248ක් එනවනේ. 248ක් කියලා එනවා අපිට. ඒතර වේරියන්ස් එක අපි හොයන්නේ වේරියන්ස් සමානයි මෙන්න මේක 248 කියන එක බෙදනවා අපි පද ගානේ. එච්චර තමයි ඉතින්. එතකොට 248 බෙදනවා 8ෙන් 31යි. ඔන්න ඔක තමයි වේරියන්ස් එකට උත්තරේ. ඊට පස්සේ අපෙන් අහනවා ස්ටෑන්ඩඩ් වේරියේෂන් එක. ස්ටෑන්ඩඩ් වේරියේෂන් කියන්නේ මේක වර්ගමූල. දැන් මෙතන තියෙන සිග්මා වර්ගනේ. සිග්මා වර්ග. ඊට පස්සේ තුන්වෙනි එක කියන්නේ ස්ටෑන්ඩඩ් වේරියේෂන්. ඒ කියන්නේ සිග්මා. සිග්මා වල පේනවනේ මෙතන සිග්මා වර්ග මේක සිග්මා. උත්තරේ වර්ගමූල කරන්න විතරයි තියෙන්නේ. උත්තරය ආවා වර්ගමූල ආන්සර්. නැත්තම් වර්ගමූල 31ක්. ඔයාලට උත්තර එනවා සිග්මා වලට 5.56ක් කියලා. ඔන්න ඔච්චරයි කරන්න තියෙන. බලන්න නිකම්ම ලකුණු 2 4 8යි 10ක්. හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ වගේ නම්බර් සිස්ටම් එකක් දීලා මෙන්න මේ වගේ ඩීටේල්ස් ටිකක් දීලා අපෙන් අහනවා prepare frequency distribution table with class boundaries and mid values for each boundaries. හරි අපි කරමුකෝ එක. අර වගුව අඳින්න තමයි තියෙන්නේ. ඊට පස්සේ හිස්ටෝග්‍රෑම් එක අඳින්න තියෙනවා. රයිට්. අපි මෙහෙම කරමු. අපි වගුවක් ඇඳගමු නේද ආයි. 5 B නේ. B. අපිට දීලා තියෙන ඩීටේල්ස් ටික තමයි ඒජ් එක දීලා තියෙනවා සහ number of workers තියෙනවා.
of workers 25 29 30 34 මම මේක ඉක්මන ලියා ගන්නම්. හරි මෙන්න මේ වගේ ක්ලාස් ඉන්ටර්වල්ස් ටික තියෙනවා. නම්බර්ස් ටික 12 14 42 40 28 12 සහ 2 කියලා තියෙනවා. මේ ඔක්කොම එකතු 150ක් කියලා දීලා තියෙනවා. එතකොට අපිට ඕන වෙනවා මිඩ් වැලියුස් ටික නේද? මේකේ කියන්නේ මිඩ් වැලියුස් සහ ක්ලාස් බවුන්ඩරිස් ටික ලියලා හිස්ටෝග්‍රෑම් එක ගන්න තියෙන්නේ. අපි බවුන්ඩරිස් ටික මෙතන ලියාගමු. බවුන්ඩරිස් ටික ඕන වෙන්නේ මොනකටද? අපිට හිස්ටෝග්‍රෑම් එක ගන්න බවුන්ඩරිස් ටික ඕන. බවුන්ඩරිස් ටික ගන්න අපි දැන් මේ දෙක අතර ગેප් එක එකයිනේ. එකයි නම් මේක දෙකෙන් බෙදලා මේ දෙපැත්තට මේ පැත්තට එකතු කරනවා මේ පැත්තට අඩු කරනවා. ඒතර 25ට 25න් 0.5ක් අඩු වුණා 24.5යි. 29ට එකක් එකතු කරාම 29.5යි. 29ට 0.5ක් එකතු කරාම 29.5යි. අපි එහෙම කරන්නේ මෙන්න මේ දෙක අතර ગેප් එකක් නැති කරන්න. මේ ඉවර වෙන තැනින් මේක පටන් ගන්නත් ඕන. අන්න ඒ නිසා තමයි අපි එහෙම කරන්නේ. 0.5 අඩු වෙවි එකතු වෙවි යනවා. අපි ඒක ලියාගමු මේ විදිහට ඉක්මනට. ඔයාලටත් මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. එක්සෑම් එකටත් ඔයාලා මේ විදිහට ලිව්වා නම් ඇති. ඊට පස්සේ මිඩ් වැලියුස් ටික ගන්න ඕන. මිඩ් වැලියුස් මොකද අපේ ගානේ දීලා තියෙනවා මේක කරන්න කියලා. මේ prepare frequency distribution table with class boundaries and mid values for each class boundaries. මේ ටිකට boundaries ටිකයි mid values ටිකයි අපි හදා ගන්න ඕන. mid values ටික ගන්න අපි මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට එනවා 37ක් 25යි ධන ගන්න 25 ධන 29 බෙදීම 2 27ක් කියලා එනවා 27යි. එතකොට 30 ධන 34 බෙදීම 2 32යි. 32යි. ඔය විදිහට උත්තර ටික දාගෙන යන්න තමයි තියෙන්නේ. 37යි 42ක් එනවා. මෙතන 47ක්. පොඩි රටාවක් එනවා. ඒ අනුව වලට හදාගෙන යන්න පුළුවන්. 52යි 57යි. ඔන්න ඉතින් අපිට වගුව හදා ගන්න පුළුවන්. අපි අඳිමු හිස්ටෝග්‍රෑම් එක. හිස්ටෝග්‍රෑම් එක අඳින්දී අපිට උඩරම ඕන වෙනවා 42ක්. එතකොට අපි පහේ පහේව ගත්තොත් 45ක් වෙන්න රූල් 9කට ගන්න පුළුවන් නේද? අපි එහෙම අඳිමුකෝ. එතකොට මෙතනට 45ක් ගමු. 45 40 මෙතනට 35 30 25 20 15 10 5 ඔය විදිහට ගමු අපි එක්සිස් එක අපි ගත්ත මේ විදිහට number of workers. ඊට පස්සේ මේ පැත්තට ඕන 59යි මේ පැත්තට අපිට තියෙන 59.5නේ. ඒ කියන්නේ 60ක් කියමුකෝ. 1 2 3 4 5 6 7ක්. අපි කෑලි 7කට ගමු. පොඩ්ඩක් ඉඩ තියලා ගන්න ඕනනේ. එතකොට අපි රූල් දෙකෙන් දෙකට ගමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 7යි අපි චුට්ටක් ඉඩ තියලා මෙන්න මේ හරියට ගමු. ඊට පස්සේ මෙතනින් අර කොක්කක් දාගමු. මුලින් ඉඳන් බිඳුව ඉඳන් පටන් ගන්න නිසා මෙන්න මේ වගේක් දාලා පටන් ගමු. හරි. එතකොට මේක අපි නම් කරගන්න වෙන්නේ ක්ලාස් බවුන්ඩරිස් ටික තියෙනවා 24.5යි 29.5යි. ඒ වගේනේ. ඒක දාගමු අපි 24.5යි මෙතන 29.5යි 34.5යි 39.5යි එහෙමනේ යන්නේ. හරි. 39.5යි එතන 44.5යි 49.5යි. ඔයාලට මේ රටාවක් තේරෙයි. ඒ විදිහට කරගෙන යන්න තියෙන්නේ 54.5යි 59.5යි. ඔන්න ඔය විදිහට මේ පැත්තට එන්නේ. එතකොට ඒජ් එක නේද? ඒජ් එක ඉන්නේ. අපි එතකොට 24.5 29.5 අතර 12ක් එන්න එපේ. 12ක් කියන්නේ 10ට පොඩ්ඩක් උඩින්.
ඒක ආසන්න වශයෙන් ඇඳගමු. ඔයාලා මේක අඳිද්දී එක්සෑම් එකේදී ඔයාලට ප්‍රස්ථාර කොලයක් දෙයි. ඒකේ අර දශම ගානට හරියට වැඳ ගන්න පුළුවන් වෙයි. මම දැන්ට මේ කටුවට මේක අඳින්නම්. මෙන්න මේ විදියට 12ක් කියලා අපි මේක මේ හරියෙන් මාක් කරගමු. ඊට පස්සේ 29.5යි 34.5යි අතර 12ක්. 12ක් කියන්නේ 15ට පොඩ්ඩක් අඩුවෙන් තියෙන්න ඕන. 15ට පොඩ්ඩක් අඩුවෙන් කියන්නේ මේ හරියෙන් විතර ගමු. 15 ඉර ගාවට වගේ ආවා. 15ට චුට්ටක් අඩුවෙන් ගමු. ඔයාලා මේක අඳිද්දි ගානට බැලන්ස් එක ඇඳගන්න මම මේ කටුවටත් වගේ අඳින්න. ඊට පස්සේ ඊළඟ එක 42ක්. මේක තමයි වැඩිම තියෙන්නේ. 42ක් කියන්නේ මෙන්න මේකට වඩා පොඩ්ඩක් උඩින් එන්න ඕන. 40ට වඩා පොඩ්ඩක් උඩින්නේ. මෙන්න විදිහට අපි අඳගමු. හරි. එතකොට දැන් මේක 40ට වඩා පොඩ්ඩක් උඩින් තියෙන එක අවුලක් නැති වෙයි කියලා හිතමු. ඔයාලා මං කිව්වා වගේ ප්‍රස්ථාර කොලේ ලස්සනට ඇඳගන්න. ඊට පස්සේ 40ක්. ඒක නම් ගානට තියෙනවා. ඊළඟ එක 40ක් කියනවා. මේ විදිහට 40 ඇඳගමු. ඊට පස්සේ 44.5යි 49.5ක් අතර 28ක්. 28ක් කියන්නේ 25ට පොඩ්ඩක් උඩින් 30ට ළඟ. 30ට ළඟින් එන්න ඕන. 30ට ළඟින් නම් මෙන්න මේ හරියන වගේ අපි ඇඳගමු. ඊට පස්සේ 12ක් නේද? ඔව් 12ක්. ඊළඟ එක 10ක්. දෙකක්. 12ක් කියන්නේ 10ට පොඩ්ඩක් උඩින් 10ට පොඩ්ඩක් උඩින් නම් මේ හරියෙන් විතර ගමු අපි. ඊට පස්සේ ඊළඟ එක දෙකක්නේ 5ටත් අඩුවෙන් මෙන්න මේ හරියෙන් විතර එන්නේ. රයිට්. එතකොට අපි හිස්ටෝග්‍රෑම් එක ඇඳලා මේකට පොලිගන් එක අඳින්න කියලා නෑ. ෆ්‍රීකවන්සි පොලිගන් එක අඳිනවා නම් මේ මිඩ් පොයින්ට් යා කරන්න තමයි තියෙන්නේ. මිඩ් පොයින්ට් එක යා කරගෙන යන්න තමයි තියෙන්නේ. අපි කලින් වීඩියෝ එකේ ඇඳලා තියෙනවා. අපිට ඉස්සරහට හම්බෙයි ඒක. yes මෙතන තියෙනවා. හිස්ටෝග්‍රෑම් එක සහ ෆ්‍රීකවන්සි පොලිගන් එක දෙකම අඳින්න තියෙනවා. අපි ඊළඟ ගානටත් යමු එහෙනම්. අපිට 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ probability ටික නෑනේ අපිට. මෙන්න මේ probability ටික අපිට out of syllabus කියලා කිව්වා. මෙන්න මේ probability ටික out of syllabus. එතකොට අපි ඊළඟ එකේ ඉඳන් හදාගෙන යමු. ඒකෙත් අපිට තියෙනවා calculate mean value of given distribution. අපි distribution එක ආයි ලියා ගමු නේද? එතකොට 5b class එක කියනවා 11 20 21 30 31 40 70 ඔන්න යෝගී තියෙනවා. ඊට පස්සේ ෆ්‍රීකවන්සි එක කියනවා 4 10 16 7 8 සහ 5 කියලා. මිඩ් පොයින්ට්ස් කියනවා. මිඩ් පොයින්ට්ස් අපි හොයා ගන්න ඕන. මිඩ් පොයින්ට් කියන්නේ x, ෆ්‍රීකවන්සි කියන්නේ f. ඊට පස්සේ fx කියලා අපි ඔගුවක් ගන්න ඕන මීන් එක හොයන්න නම් මිඩ් පොයින්ට් එක ගන්න 11 20 එකතු කරලා දෙකෙන් බෙදලා එතකොට එනවා නේද 15.5ක් ඕනේ 31ක් එන්නේ 15.5ක් එනවා. ඊට පස්සේ මෙතන 25.5ක් එනවා. ඔය විදිහට අදාගෙන යන තමයි තියෙන්නේ. 35.5යි රටාව පේනවනේ ඔයාලට. 45.5යි 55.5යි 65.5යි. ඊට පස්සේ කරන් තියෙන්නේ fx. ඒ කියන්නේ f එකයි x එකයි ගුණ කරන්න තියෙන්නේ. 4 වරක් 15.5 කියන්නේ 62යි. ඊට පස්සේ 255යි. මේකේ ගුණ කරගෙන යන්න තියෙන්නේ. කැල් එකෙන් ගුණ කරගන්න 568ක් එනවා. ඊට පස්සේ 318.5ක් එනවා. 444ක් එනවා මේකට. එතෙන්ට 327.5ක් එනවා. ඊට පස්සේ සිග්මා f කියන්නේ f වල එකතුව එනවා 50ක්. මේ ටික එකතුව 50ක් එනවා. මෙතන සිග්මා fx කියන එක fx වල එකතුව එනවා 1975ක්. ඔය කැලේ ගහලා බලන්න. එතකොට මීන් එක සමානයි හොයන්නේ සිග්මා fx බෙදීම සිග්මා f. ඔච්චර තමයි කරන්න තියෙන්නේ. 1975 බෙදීම 50. උත්තරය එනවා 39.5ක් කියලා. හරිනේ. හරි සරලයි. මීන් එක හොයන්න තියෙනවා. ඊට පස්සේ හිස්ටෝග්‍රෑම් එකයි ෆ්‍රීකවන්සි පොලිගන් එකයි අඳින්න තියෙනවා. මේක මේ පැත්තේ තියාගෙන අපි අඳිමු. අපි බවුන්ඩරිස් ටිකත් මේකෙම ලියා ගමු නේද? එතකොට ලේසිනේ ආයෙ අඳින්න ඕනේ නැහනේ. මෙතන මම කිව්වා ગેප් එක නැති වෙන්න අපි
මේ ગેප් එක දෙකෙන් බෙදලා දෙපැත්තෙන් අඩු කරන්න එකතු කරන්න ඕන. එතන එකක්නේ 0.5ක් මේ පැත්තෙන් අඩු වෙනවා 0.5ක් මේ පැත්තට එකතු වෙනවා. ඒකත් අපි ලියාගමු 10.5යි 21 20.5යි 20.5යි 30.5යි 30.5යි 40.5යි 40.5යි 50.5යි 50.5යි 60.5යි 60.5 70.5 ඔය විදිහට එනවනේ. එතකොට අපි ඇඳගමු මේක අපිට ඕන මැක්සිමම් තියෙන්නේ 16ක් නේද? 16 යන්නේ තියෙන මැක්සිමම්. එතකොට අපිට 20ක් වගේ ගත්තා නම් ඇති. රූල් දෙකෙන් දෙක පහෙන් පහ ගමු. එතකොට මේ පැත්තට 20ක් වෙන්න නම් 20යි මෙතන 15යි එතන 10යි 5යි එතන බිඳුවයි. ඔය විදිහට ගත්තා නම් මේ පැත්ත එනවා අපිට ෆ්‍රීකවන්සි එක මේ පැත්තට එනවා. මෙහෙට අපිට එන්න ඕන 70ක් වෙනකන් නේද? 1 2 3 4 5 6ක් තියෙනවනේ. අපි රූල් දෙකක් අතහැරලා 1 2 3 4 5යි 6යි අපිට ෆ්‍රීකවන්සි පොලිගන් එක අඳින්නත් එක්ක තව යුට්ටක් මෙහාට කරලා අඳිමු. නැත්තම් මෙතනින් පුළුවන්. නෑ අවුලන්නේ. අපි මෙන්න මේ මෙතනින් මෙහෙම මේක දාලා මෙන්න මේ විදිහට චුට්ටක් වැඩියෙන් තියලා ඊතරේ ගහ ගන්නවා. ඒතර මේ පැත්තට එන්නේ ක්ලාස්. නැත්තම් බවුන්ඩරිස් හරි කමන්නේ මොකක් හරි. එතකොට බවුන්ඩරිස් ටික එන්නේ අපිට 10.5යි 20.5යි 30.5යි 40.5යි 50.5යි 60.5යි 70.5ක් කියලා. හරිද? එතකොට දැන් මේක හිස්ටෝග්‍රෑම් එක අදින්න තමයි තියෙන්නේ. පළවෙනි බවුන්ඩරි එකේ අපිට එනවා 4ක් කියන්නේ පහට චුට්ටක් අඩු වෙන්නේ. පහට චුට්ටක් අඩුවෙන් මේක ඇඳගමු. මේ හරිය. ඊට පස්සේ 10ක් කියනවා. 10 නම් අපිට ගානට ගන්න පුළුවන් මෙන්න මෙතනින් 10ක් එනවා. ඊට පස්සේ 16ක් කියන්නේ 15ට චුට්ටක් උඩින් මේ හරින් විතර ඇඳගමු අපි. 16ක් ඊට පස්සේ 7ක් කියන්නේ 5ට පොඩ්ඩක් උඩින් මේ හරින් අපි ඇඳගමු 5. ඊට පස්සේ 8ක් කියන්නේ 10ට පොඩ්ඩක් අඩුවෙන් 10ට පොඩ්ඩක් අඩුවෙන් ඊට පස්සේ 5ක් ඊළඟ එක අන්තිම එක කියන්නේ 5ක් කිය. right එතකොට මෙන්න මේ විදිහට අපිට ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ හිස්ටෝග්‍රෑම් එක. මම හිතනවා මේක ඇත්තට අමාරු දෙයක් නෙමෙයි. කියන්නේ මේක සිස්සත් කාලේ කරන වැඩනේ ප්‍රස්තාර අඳිනේව. එතකොට හරි මේ ටික මේ විදිහට ඇඳගත්තා. දැන් මේ ඇදලා තියෙන්නේ මෙතන අපි හොයාගත්තා මේ ඩීටේල්ස් ටික. මෙතන බවුන්ඩරිස් ටිකට අදාළව මේ බවුන්ඩරිස් ටිකට අදාළව ගානට මේ කරලා තමයි තියෙන්නේ. අන්තිම එකේ 5යි මේකේ 5ක් තියෙනවා මේවා. ඉදිරියට ඇඳලා තියෙන්නේ. එතකොට ඊළඟට අපිට අඳින්න කියනවා ෆ්‍රීකවන්සි පොලිගන් එක. ෆ්‍රීකවන්සි පොලිගන් එක අඳිද්දී මෙන්න මේ හැම එකකම මිඩ් පොයින්ට්ස් යා කරන්න තමයි තියෙන්නේ. මම මේ රූල් දෙක ගත්ත එකේ වාසිය යන්න එක තමයි තියෙන්නේ. හැම එකේම මිඩ් පොයින්ට් එකක් එන්නේ රූල් පන්නලා. ඔන්න විදිහට යා කරන්න තමයි තියෙන්නේ. මේක මෙහෙම වෙනවා. මේක මේ පැත්තට මේ මැද එකට එනවා. මෙතන මිඩ් පොයින්ට් එකට එනවා. එතන මිඩ් පොයින්ට් එකට එනවා. හරි. ඔන්න ඔය විදිහට යා කරාට පස්සේ මේ මිඩ් පොයින්ට් එක වගේ දුරක් මෙතනින් අරගෙන මෙන්න මේ පැත්තට යා කරලා දාන්න ඕනේ. ඉවර කරන්න එපා මේක. එතකොට මේ පැත්තනොත් ඒ විදිහටම කරන්න මෙන්න මේ විදිහට. එතකොට අපි ෆ්‍රීකවන්සි පොලිගන් එකත් ඇඳලා ඉවරයි. එතකොට අපි මේක හැදුවා. දැන් බලන්න ලකුණු 15ක් නිකම්ම ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ ටික දැනගත්තා ලකුණු 15ක් නිකම්ම ගන්න පුළුවන්. එතකොට මේව out of syllabus මෙතනත් අපිට ලකුණු 10ක් නිකම්ම ගන්න පුළුවන්. මෙතනත් ඔයාලට ලේසි දෙයක් තියෙන්නේ. මේ ටිකේම මේ පේපරේ ඇත්තටම ලේසි.
කරන්න කියලා එහෙම අමුතු දේවල් නැහැ. එන ලේසි පේපර්ස් ටිකක් තමයි තියෙන්නේ. 2025 පේපර් එක චුට්ටක් විතර වෙනස් වෙලා තියෙනවා. ඒක ඔයාලට මම කියලා දෙන්නම් කරන විදිය. ලොකු වෙනසක් නැහැ. මේ ගණන් ටිකම තමයි තියෙන්නේ. පොඩ්ඩක් වෙනස් ඒ වුණාට. අපි ඉස්සරහට කතා කරමු සහ අපි මේ පේපර් එක විනාඩි 10න් 15න් කැලලකින් කොහොමද කරලා ඉවර කරන්න කියලා අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් මම හිතනවා අද උගන්වපු දේවල් අද කියලා දීපු දේවල් තේරෙන්නේ නැති කියලා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.